Hello, පුදුලික එකක් දෙන්න ආවේ. මම ගන්නවා ටකයාකි ගියෝසා. මොනවද කියලා බලමු. ගයිස් මේක තමයි කඩේ. මෙතන තියෙනවා බලමු කොහොමද රහ කියලා. කාලෙකින් මෙතනට ආවේ. මේක තමයි ටකයාකි කියන්නේ. කොච්චි ගියෝසා දෙස්කා? ගියෝසා? හරි. මෙතන තමයි ගියෝසා ටික දාන්නේ. Dan cheese මේක sauce එක දාන්නේ. දාන්න cheese sauce එක. පස්සේ දානවා pepper දානවා gummies. ටකයාකි ටික දැම්මා. දෙපොළේ සුද්ධ කරනවා. කරනවා. Itu dia sih jualan විනාඩි දෙකක් විතර ඉන්න කිව්වා කඩේ කියලා. මේක තමයි කඩේ. කියෝතෝ ටාකෝ. වට අපිට බලබල විනාඩි දෙකක් අන්න ජැවින ඩැබුත් නෑ. මේකත් මේ ෂොපින් ස්ට්‍රීට් එකක් ඔය තියෙන්නේ. ඒක කඩවල් තියෙනවා බඩුන පට්ට ගණන්. ඉතින් කඩවල් පොඩි බඩුවේ නැති පට්ට ගණන්. ඉන්න මේ ටික බෙදෙනවා. මේවා ගියෝසා. මේවා ගියෝසා ෆ්‍රයි කරන්නේ. nah ini damma ගොසයිමාස් ඔකිනි. හරි මෙඩිය ගත්තා. බඩේ ගත්තා. එහෙනම් ඉතින් මේ ගෙදර ගිහිල්ලා මෙඩිය කන්න තමයි තියෙන්නේ. ඒ බලමු. හරි එහෙනම් ගෙදරටත් ආවා. මේක තමයි මේ ගියෝසා එක. එතකොට මේක තමයි ටකයාකි එක.
බුවලු බෝල මොනවද මේ කූපන් වගේකුත් තියෙනවා. නම් කූපන් වගේක් 300 50ක 300යි මේ කූපන් එකට 50ක් අඩු වෙනවා. අනිත් එක 5ක 380යි. ලොකු ගණන් නෙවෙයි මේ 891 24 මේකක් ගියෝසා එකක් මේ කූපන් තියෙනවා. ලොකු ගණන් වල ඉතින් මේ අඩු වෙලා නැහැ. 50යි 100යි උපරිම මේකක 50යි 100යි මේ ටකයකි ලොකු මේ ගන්න නැහැ. ඉතින් ඇඳ බෙද ගන්න ඉතින් සමහර අයට yen 10ක් 50ක් කියන්නේ ඉතින් ලොකු ගාණක් වෙන්න ඇති. ඉතින් මේ අනම්මනම් දීලා තියෙනවා නට්ටලට. හරි එහෙනම් පොඩි චුට්ටක් කරලා බලමුනේ. මොකද්ද මුලින්ම අරින්නේ? දෙකම ඉස්සලම් දෙකම ඕපන් කරලා මේකේ කාලා බලමු. මේක තමයි ටකියකි හෙවත් බුවලු බෝල. ටකොයකි ටකො කියන්නේ මේ භාෂාවෙන් බුවල්ල කියන එක. යකි කියන්නේ ඔය බාබකියු ඔය මේ උච්චන දේවලම. ටකොයකි තියෙනවා, යකි තොරි තියෙනවා. ඒ කියන්නේ grilled chicken grilled කියන එක. එතකොට යකි නිකු තියෙනවා. හරි මේ තමයි ගියෝසා කියන්නේ. ගොඩක් රටවල් වල මේක කියන්නේ ඩම්ප්ලින්ග්ස් කියලා. ඉතින් මේක තමයි ජැපනීස් අය මේකට කියන්නේ ගියෝසා කියලා. ඩම්ප්ලින්ග්ස් තමයි ඕන එකක් කියන්න බලන්න. ජැපනීස් ඩම්ප්ලින්ග්ස් කියලා කියනවා සමහර අය. මම අහලා දිනවා. හරියන අපි මුලින්ම try කරමු ටකයකි එක. ඉතින් මම ගත්තේ ටකයකි එක මේ cheese and pepper. චීසුයි ගම් මිරිසුයි. ටේස්ට් එක ටොපින් එක මම දාගත්තේ ඒක. ඒ බලමු කාලා කොහොමද කියලා. ටකොයකි එවත් බුවලු බෝල. මේකත් කරගන්නේ. හරි. ඉතින් කොසප්පුක් අපින්න නම් ඉස්සලාම කන්න කලින්. ඉතින් මේ තමයි ටකොයකි හෙවත් බුවලු බෝල එක. ඉතින් මම මේ ගත්තේ cheese and pepper කියන එක. කියන්නේ cheese and ගම්මිරිස්, cheese සහ ගම්මිරිස් කියන එක තමයි මම ගත්තේ. එක බෝලයක් කෑවා. හරි අනිත් බෝලෙත් කන්න යන්නේ. පොඩ්ඩක් මේක තැලෙනවා කන්න යද්දි. අනිත් බෝලෙත් කෑවා. පොඩ්ඩක් මේ කඩේ හැබැයි ඉතින් සුපිරිම ටකයකි කන්න නම් ඉතින් ඕසකම යන්න ඕන. ඕසක තමයි ඉතින් සුපිරිටම හදන්නේ. මම අහලා තියෙන විදියට ඕසක තමයි මේ ටකොයකි වල උපත. එතන තවුලන්න මම පළවෙනිම කෑවේ ටකොයකි එකක් ඒ කඩේ. මෙහෙට ඇවිල්ලා ඊට පස්සේ තමයි ඉතින් මේක පිස්සුවක් උනේ. නැත්නම් ඉතින් එකපාරක් කණ්ඩ ගත්තොත් ඉතින් කණ්ඩ හිතෙනවා. මේක ෆුල් ඇඩික්ෂන් එකක් ඇත්තටම. මේ වල වෙනවා ඉතින්. ඉතින් බෝල් එක යන්න අතුරේ. ඒත් එනවා මම කාලා දැම්මා. මේ නිකන් අර පේන්ට් තියෙන ඉඳ මෙන්න මෙහෙම අණ්ඩක් තමයි මේකට දාන්නේ. මේක චුට්ටක් අණ්ඩ එක කෑල්ලම් මේක.
සමහරට ෆුල් අඬුත් අහු වෙනවා මේ තියෙන්නේ ෆුල් අඬුත් අහු වෙන අවස්ථා තියෙනවා සමහරලාට නිකන් දෙන්න අතුර දාලා කෑවා මේ ගෑවුනා චීස් ඉතින් ඒ කඩේ නැටියට මේ ටික 550ක් වුණා සාමාන්‍ය ඔය ටොපින් එකක් දාලා මේගොල්ලෝ සමහරට ඔය ටොපින් දානවා ලුණු කොළයි ආයෙ මොකක්ද අර මුහුදු වෙලා ටිකක් දානවා මේ ඒක නම් සාමාන්‍ය 650ක් විතර වෙනවා මම මේ පොඩ්ඩක් ලාභ එකක් ගත්තා චීස් ඇන්ඩ් පෙපර් චීස් සහ ගම් මිරිස් එක තමයි ගත්තේ ෆුල් අඬක් තිබ්බද වන්දා තිබ්බ කෑම තව එකක් තියෙනවද මේකේ නෑ ආයෙ නෑ අන්තිම එක එන අන්තිම එක අන්තිම බෝලි කම්පායි චියර්ස් ඇඩක් තියනද අන ඒ චුට්ටි කැල්ලත් තියන්න ෆුල් අන්ඩත් දෙම්වා දැම් මේ ආර්ථික ප්‍රශ්න හින්දා ලොකු අඩව දාන්න ඇති ඇති පොඩ්ඩක් කිරිමහ ගන්න ඇති කොස්ට කොන්ට්‍රෝල් හින්දා එකම දාන්නට දෙන්නත් ඕන්නේ මතකතා ඉතිකාක්කයි ඕනෑ නම් මෙහට අවදස ලොකු 350ක් ගියුණේ ඒ දවස්වල ඔය කඩේ දැන් මේ හැමදේම ටිකක් ගණන් ගිහිල්ලානේ හරි ඒක ඉවරයි අපි දැන් යන් ඊළඟ එකට ඉතින් මේක තමයි ග්‍යෝසා එම නැත්තම් ජැපනීස් ඩම්ප්ලින්ග්ස් සෝරි මේ තියෙන්නේ ජැපනීස් ඩම්ප්ලින්ග්ස් හෙවත් ග්‍යෝසා ඉතින් මේකට මට හම්බෙලා තියෙනවා සෝස් පැකට් එකක් රා කොද්ද මන්දව මේ කන්ජියක් තියෙන්නේ සාමාන්‍ය මට තාම හරියට කන්ජි කියවන්න බෑ සොරි මේ තියෙන්නේ මේ සෝස් පැකට් එක මේක සාමාන්‍ය කර වෙන කෝප් එකට දාන්න ඉතින් මට මම කෝප් වලට දාලා ඉන්න බෑ මේක උඩට මහලනවා ආයෙ මේක දාලා විසික් කරන එකනේ සෝස් එක හලා ගන්න කලින් මම ඔයගොල්ලන්ට පෙන්නන්න මේ ක්ලෝස් අප් ලුක් එක මේකේ මෙතන හයක් තියෙනවා මේ මම කලින් කාපු හෂි එක චොප් ස්ටික් එක ඒකෙම තමයි කන්නේ මෙන්න හයක් තියෙනවා මෙතන කෑලි හරි ඉතින් දැන් මේක හලා ගමුනේ දෙකක් තියෙනවා මොනවද මන් දන්නේ මේ දෙක එකට එන්න ගණන් ගන්න නැත්තේ ජපාන් එකේ කීරෝස මේක රියැක්ට් කරලා ඉදන්නේ නැහැ මේ මෙහෙම නෙවෙයි කන්නේ මොකද්ද කියලා මොකක්ද මේ කන විදිය කියලා අර උන්ට වඩා අපි ලස්සනට කනවා මේ මම දැන් මේක හලා ගත්තා මේ කුඩට ලස්සනට මේකටම වගේ හැරුණා කියලා හිතෙනවා හරියන බලමු මේකේ රහ ජැපනීස් වද ඩම්ප්ලින්ග්ස් හෙවත් ග්‍යෝසා මෙතින් ගමුනේ මෙතින් ගමු වරකම දුලක් වගේ පළවෙනි ඩම්ප්ලින්ග්ස් කම්පායි මේ තියෙන්නේ
පට්ටා හයි අංකම කියන්නවා ටකයා කියවට ආසයි එනට මංගත ටකයකි කරඩා මෙන්න මේක හොඳයි ඇත්න මේක රහ ඒකට වඩා ටකයාකි මක්ක සිීනක් කලා තියනවා ගොඩ රහඩුයි නැත්ත මම මේ අරලාබ ටොපිංක් එකක් ගත්ත හිද දන්නෙත් නෑ ටොපිං එක ලාබ එකක් ගත්ත හිද දන්නෙත් නෑ ඒ චුට්ට රහවුල් මේ ලොකවුලන්න අරමගේ අර්පාලෙන්ඩ කාපු එක ඔළුව තිබ්බ රහනෑ එතුර ඕසකන ඉතින් කියන්න ඔන්න ඉතින් මේ ටකයකි උපතලුනේ ඉතින් මට දැන් මේක හොඳයි වගේ කාපු මේ ටකයකිකට වඩා පෝක්කැකිට හොඳට දිනවා වේකි දෙවනි කත්තිවර කරා හතරයි තියන්නේ ගව ඔඩ්ඩතක් කැඩෙනවා මේ වගේම කෑමත්තිනවා මේ නේපාල් අය හදන මොමෝස් කියල මතාම ට්‍රයි කරන එක පට්ට රහයිලු චිකන් චිලි මමෝහම එක මේවාගේලු දවස ට්‍රයි කරන්නවා කවදාමන් ට්‍රයි කරන අපට වැටුන මේක තපට වෙනම නාතිකීවා තතුනයි තියන්නේ එකක් සෝයිසෝයි සනත මක්කගේ සැර සෝසය මගේ සීතරට හොඩක් කර තොල්ලෙන් පෙල්ල දින්නේ චුට කලාවට තුවාල වෙලා දීනවා එකට තුවාල වෙලා දීන තැඟට දනවා අනි සෝසටිය සැරයි සෝසෝස් ඇත්තෙක් මේ සාමන සෝසෝසයක් එක්ක නිකන්න අනි සෝසකම මොකක් දන්න ඉට සැරගක් ඒ සෝසක තම සෝයිසෝස් නම් හෙම සැරණය සෝසේජට්වත් දැනෙනවා ට සැර සෝසයක් මේ මිනිස්ටක් දාලා මහ මිනිස්ම හරි සරදාතියක් සෝස්සක දාලා තියෙනවා අම්මෝ දානවා රන්තෝස්ස කලා පලන අතාට දුවදක සිට්ටුනේ නැත්තම ගියෝ සමිච්ච සැර නෑ එහම ලොක්කු සැරකුත් නෑ සෝස්සක ගර අද මේ දස සීතල හින්ද චොට්ටක් කර තොල් පැල්ල හින්ද තුවාල හින්ද ඔයකොට රිදෙනවා වෙලි ලවනත් වන තුවාලි දීනවනේ මා දනවා කට අම්බ මෙහිති අරපි ලංකාය වගේ තුන පහක් සර නෙවෙයි ඒවන්න ඉච්චර ගහනන්නේ මෙහිනිකර මෙහෙස් පයිසස්වල දීන්නයගට අමුතු සැරක් මහා මේක මෙහෙම ගෙවුණන වසාබී ගෙවුණුත් මම මෙතන දුවනවා ෆෝන් එක දාර දුවන්න ම මෙතන මේ රෙකෝඩ් කරන්නකව වසාබීම කියන්න ඔම්බෝ
වසාබි එහෙම ඉතින් නහයෙන් එන්නේ ගෙලින්ම කාපුවාම ඒවා ඉන්නේ නහයෙන් ගනම් පට්ට මාතල් මේකක් හරි අන්තිම එක අන්තිම ඩම්පලිං එක නැත්තම් ගියෝස එක ජැපනීස් ඩම්පලිං එක අන්තිම එක පෙට්ටියේ තියෙන එහෙනම් කම්පායි cheers අයගත් ඉවරයි කොහොම රබර් බෑන්ඩ් මට හොදන්න මේකත් අස්සර දෙන්න වරක ඒකත් එක්කම මික්ස් කරනවා දැන් හරි ඉතින් ඕක තමයි රිවිව් එක ටකෝයාකි එක නම් මගේ අර ඉස්සර තිබ්බ ඔළුවේ තිබ්බ රහ නෑ ඒ දන්නේ මම ගත්ත ඒ ටොපින් එක වෙනස් වෙනදක් දන්නේ ඊට වඩා මට අද කාපු ගියෝස් එක හොඳයි ජැපනීස් ඩම්ප්ලින් එක හොඳයි ඒක නම් මං හිතපු රහ තිබ්බා අරක නම් පොඩ්ඩක් කවුල් ටොපින් එක වෙනස් වෙනදක් දන්නේ නැහැ ඒ පොයිස්ටර් චුට්ටක් කවුල් වගේ තිබ්බා මගේ අර උතර තිබ්බ රහ නැහැ මේ ඉතින් ඕසකනම් මීට වඩා රසේව කන්න පුළුවන් ඕසක ගියොත් නම් මීට වඩා රහ ටාකයාකි කන්න පුළුවන් මේක චුට්ටක් කවුල් අද මේ අවුලක් නැහැ මං කියන්නේ ඒක එහෙමයි අවුලක් නැත්තෙමත් නැහැ ඒක තමයි කතන්දරේ ඉතින් ටාකයාකි කන්න නම් ඉතින් ඕසක තමයි ගියෝස නම් ඕනි තැනක අවුලක් නැහැ කාපු චොර ඒව නෑ ගියෝස නම් මගේ කාස හින්දා දන්නෙත් නෑ ඒකත් මේ අදට එච්චරයි මේ වීඩියෝ එක iFood රිවිව් එකක් කරන් එන්න එහෙනම් දයවා පරිස්සමින් ඉන්න